හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබූ වෙඩිනවදින මෝටර් රථය ජනාධිපති ලේකම්වරයාගේ දැනුම් දීම මත නැවත බාර දුන් බව නීතිඥ මනෝජ් ගමගේ පවසනවා. මේ වන විට පසුගිය සැප්තැම්බර් මාස 24 වෙනිදා ජනාධිපති ලේකම්තුමා විසින් අප වෙත දන්වා තිබෙනවා ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ක්‍රියාත්මක වීමෙන් පසුව පස්වන විදාක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල වාහන සියල්ල බාර දෙන ලෙසත් නිල නිවස බාර දෙන ලෙසත් ඒ අනුව දැන් ඊයේ දවස වන විට අප එතුමාගේ වෙඩි නොවදින රථය ආරක්ෂිත රථය ඒ වගේම ආරක්ෂක නිලධාරීන් ගන්නා රථයක් තිබුණා ආරක්ෂක නිලධාරීන් ගමන් ගන්නා ඒ රථය බාර දීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව දැනට වෙඩි නොවදින රථය අදාළ සමාගමේ තිබෙන රථය ඔවුන්ට බාර ගන්නා ලෙස අපි දැනුම් දීලා තියෙනවා. මේ තත්ත්වයක් එක්ක මේ වන විට ඉතා බරපතල ජීවිත අවදානමකට ලක්වීමේ තත්ත්වයක් මතුවලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. මොකද අපි දන්නවා එතුමාට වෙඩි නොවදින රථයක් ලබා දුන්නේ 30 අවුරුදු යුද්ධය ඉවර කරායින් පස්සේ එතුමාගේ ජීවිතයට තියෙන තර්ජන නිසා. මොකද මේ වෙඩි නොවදින රථ නිසා තමයි අපි දන්නවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වුණාම ගෝඨාභය ආරක්ෂක ලේකම්තුමාට ඔහුගේ ජීවිතය බේරුනේ ඒ වෙඩි නොවදින රථය නිසා. නමුත් මේ වන විට මේ වෙඩි නොවදින රථය පවා නැවත රජයට බාර දීමට සිද්ධ වීම තුල ඒ විතරක් නෙමෙයි ආරක්ෂක නිලධාරීන්ට ගමන් ගැනීමට දැන් කිසිම ආරක්ෂිත රථයක් නෑ. අපි දන්නවා ආයුධ තියාගෙන පෞද්ගලික වාහනවල ගමන් ගන්න බෑ. එවැනි තත්ත්වයකදී මේ වර්තමාන තත්ත්වයක් එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා බරපතල අවධානමක් මතුවලා තියෙනවා. මොකද අපි දන්නවා මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කරන්න සිටින්න අප සමග